මුහුදු රළක් ෆ්‍රීස් වෙලා ගල් වෙලා හිටියොත් මේක හදි අමුතුයි වගේ නේද? ඒත් ඇත්තටම මෙහෙම දෙයක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙනවා. බටහිර ඔස්ට්‍රේලියාවේ හයිඩ් නසල පිහිටන වේව් රොක් ස්වභාව ධර්මයේ විශ්මිත නිර්මාණයක්. මේක දැක්කම හරියට මුහුදු රළක් එකපාරටම නැවතිලා ගල් වෙලා තියෙනවා වගේ පේනවා. මේ පර්වතය වසර මිලියන 2700ක් පමණ පැරණි. විශාල ග්‍රනයිට් ගල් කුට්ටි කොටසකින් තමයි මේ හැදිලා තියෙන්නේ. මේ රළ හැඩ හැදුනේ ආපු විදියට නෙමෙයි. වසර ගණනාවක් භූගත ජලයේ ගල් පාදම දි รา පත් කරලා පස්සේ ඒ අවට පස්සා වැලි ඉවත් වෙලා. ඒකෙන් මේ වක්‍ර හැඩය මතුවලා තියෙනවා. මෙහි ප්‍රමාණය බලද්දී මෙහි උස මීටර් 15ක් පමණ වෙනවා. දිග මීටර් 110ක් පමණ වෙනවා. මෙහි තියෙන තවත් විශේෂයක් තමයි මේ ගල් පර්වතයේ වක්‍ර හැඩය නිසා ශබ්දයේ දෝංකාර දීම. පොඩි රළක් වුණත් ඉහළට පැහැදිලිව ඇහෙනවා. මෙහි මතු පිට වර්ණ ඉරි තියෙනවා. තැඹිලි, අලු, කළු. මේවා වැසි ජලයේ දී වෙන ඛනිජ ගල් මතු පිටට ගලා යාමින් ඉතිරි වෙච්ච දේවල්. අද වෙනකොට මේ ස්ථානයේ ඡායාරූප ගන්න නම් හොඳම තැනක්. බොහෝ දෙනා මේ රළ මත සර්ෆ් කරනවා වගේ පෝසස් දාලා ඡායාරූප ගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ස්වභාව ධර්මය කාලයත් එක්ක කලාකරුවෙක් වෙලා වැඩ කරනවා කියලා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා.